ඇත්තටම සර් මට හරි සතුටුයි. මට දෙවන වාර විභාගයට ගණිතයට ලකුණු 91යි. ස්කෝල් එක ගිය වෙලාවෙත් එයාගේ ටීචර් කිව්වේ අම්මා ඔයාගේ දුව දැන් ඉස්සෙල්ලට වැඩිය දෙවනි වාරේ වෙනකොට ගණිතයේ විෂයට ලොකු උනන්දුවක් තියෙනවා. දෙවනි වාරේ දැන් 95ක් දාලා තිබුණා. ක්ලාස් එකකට යනවද කොහෙද ක්ලාස් යන්නේ කවුද ටීචර්? එහෙම කියලා තමයි මගෙන් ඇහුවේ. ඊට පස්සේ මම කිව්වා ටීචර් ක්ලාස් යන්නේ ඔන්ලයින් එකක් මෙහෙ නෙමෙයි කියලා. ඊට පස්සේ ඇත්තට මේ ඔන්ලයින් උගන්වන විදිහ දරුවට හොඳටම තේරිලා තියෙනවා අම්මේ. එයා ගණිතයේ විෂයට කියන බය අයින් කළේ මැක්ස් ඇකඩමි ක්ලාස් එකේ. ලකුණු දුන්න ගණන් වල 94යි සර්. මට මේ සැරේ මැත්ස් ලකුණු 100ක් තියෙනවා. දෙවන වාර විභාගයේදී ලකුණු 89 දක්වා වැඩි කරගන්න මට පුළුවන් වුණා. මට වාර විභාගයේ ගණිතයේ ලකුණු 88යි. මෙයා 6 වසරින් නම් මේ වෙනකම් ගෲප් ක්ලාස් එකක් කරේ. ඒ අතරේ තමයි ඔය සර්විස් පන්තිය හම්බෙන්නේ. ඊපස්සේ හම්බෙලා මම මෙයාට ජොයින් කරේ. දැන් ගෲප් ක්ලාස් එකකින් අයින් වෙලා හරිම කැමැත්තෙන් සර්විස් ක්ලාස් එක කරනවා. 6 ශ්‍රේණිය වල ඉන්න දූල පුතාලට මෙන්න මේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා ක්වොලිටියට ගණිතය ඉගෙන ගන්න කොහොමද කියලා තමයි අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි වීඩියෝ එක අවසාන වෙනකල් රැඳිලා ඉන්න ගණිතයේ විෂයට ලකුණු වැඩි කරගන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක් ගැන අපි මේ වීඩියෝ එකේ අවසානට සාකච්ඡා කරනවා. පළවෙනි කාරණාව තමයි අපි හැම සතියකම පන්තිය අමතර පැය භාගයක් පවත්වනවා. හේතුව තමයි දරුවා ගෙදරින් එළියට යන්නේ නැති නිසා දරුවට යන එන කාලය ඉතුරුයි. ඒ හින්දා අපිට ඒ කාලයත් උපරිම ප්‍රයෝජනයට අරගෙන පන්තිය තුලම ගැටළු සාකච්ඡා කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන්ට මහන්සියක් දැනෙන්නේ නැහැ. මොකද අර ගෙදරින් එළියට යන්න නැති නිසා ඇති වෙන හෙට්ටුව නැහැ. ඒ වගේම තමයි අර ඉස්කෝලේ ඉරලා ඇවිල්ලා පොෂ් එකක් දාලා පහසු ඇඳුමක් ඇඳගෙන පහසු තැනකට ඇවිල්ලා දරුවා පන්තියට සම්බන්ධ වෙන නිසා කායිකව සහ මානසිකව නිදහසේ ඉන්න නිසා අර උගන්වන දේවල් ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් දරුවට. ඉතින් ඒ හින්දා අපි අමතර පැය භාගයක් හැම සතියෙම පන්තියේ පවත්වනවා. ඒ වගේම තමයි අපි පන්තියේ පොත් දෙකක් පාවිච්චි කරනවා. එක පොතක් සටහන් පොතක් විදිහටත් අනිත් පොත ගෙදර වැඩ පොත විදිහටත් අපි පාවිච්චි කරනවා. එතකොට අපි මේ පොත්වලට මේ විදිහට පිට කවර වෙනවා. එකක් මේ විදිහට සටහන් පොතට, අනිත් එක මෙන්න මේ විදිහට ගෙදර වැඩ පොතට. ඊට පස්සේ පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. සටහන් පොත අපි පාවිච්චි කරන්නේ පන්තිය ඇතුලේ කරන වැඩවලට, ගෙදර වැඩ පොත පාවිච්චි කරන්නේ දෙන ගෙදර වැඩවලට. මොකද ගණිතය කියන්නේ ගෙදර වැඩ දෙන්න ඕන විෂයක්. පන්තියේ හැමදාම ගෙදර වැඩ දෙනවා. එතකොට අද උගන්වන පාඩම අද පන්තියේදීත් ඔයා තේරුම් ගන්නවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා තනියම ඔයා නැවත තේරුම් අරගෙන දෙන අභ්‍යාස ටික කරන්න ඕනේ. ඊට පස්සේ ආපහු පන්තියට ඊළඟ සතිය ආවට පස්සේ ඒ ගෙදර වැඩ සාකච්ඡා කරනකොට නැවත වතාවක් අර පාඩම පුනරීක්ෂණය වෙනවා. එතකොට එකම පාඩම 3 වතාවක් අවබෝධ වෙනවා මේ ක්‍රමවේදය ඔස්සේ. ඉතින් ඒක සාර්ථක ක්‍රමවේදයක්. අපි හැම සතියෙම ගෙදර වැඩ දෙනවා. ඒකයි ගෙදර වැඩ වලට අපි වෙනම පොතකුත් පාවිච්චි කරනවා. ඊළඟ කාරණාව තමයි මෙන්න මේ වගේ වටිනා නිබන්ධන ඔයාගේ අතටම හම්බ වෙනවා. ඒකට වෙනම අමතර ගාස්තු අය කරන්නේ නැහැ, තැපැල් ගාස්තු අය කරන්නේ නැහැ. එතකොට මේවා මේ නිකම්ම ගැටලුව ඇතුළත් කරපු නිබන්ධන නෙවෙයි. මේ හැම නිබන්ධනයකම ඔයාලගේ විෂය නිර්දේශයේ එන හැම පාඩමකටම අදාළ සටහන් කෙටි සටහන් විදිහට ඇතුළත් කරලා තිනවා. නිකම්ම කියවන්න නෙවෙයි සටහන් ඇතුළත් කරලා තියෙන්නේ, හිස්තැන් තියලා තියෙන්නේ වැදගත් කරුණු වලට. එතකොට පන්තියේ අපි පාඩම සාකච්ඡා කරනකොට ඔයාලගේ වැදගත් කරුණු සටහන් පුරවන්න ඕනේ. ඒ වගේම තමයි මේ සටහන් අපි ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. මොකද හැම පාඩමකටම අදාළ අපි ප්‍රසන්ටේෂන් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට කිසිම වෙලාවක සටහන මගහැරෙන්නේ නැහැ. මොකද මම වචනෙන් කියනකොට අමතරව ස්ක්‍රීන් එකෙත් සටහන ෂෙයා වෙනවා. ඒ වගේම තමයි සංකීර්ණ සංකල්ප මේවට අදාළ ඇනිමේෂන් ඊට පස්සේ වීඩියෝ ස්ක්‍රීන් ෂෙයා හරහා දරුවට පෙන්නනවා. එතකොට ඒවා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපි සරලව පැහැදිලිව හැමදේම හැම පාඩමම මේ විදිහට උගන්වනවා. එතකොට දරුවෝ හොඳට පාඩම තේරුම් ගන්නවා. හැබැයි අභ්‍යාස කරන්න ගියාම එහෙම නැත්නම් ගණන් හදන්න ගියාම සමහර දරුවෝ කොහේ හරි සුළු කිරීමක් වරද්ද ගන්නවා. ඉතින් ඔන්න ඔය தත්ත්වය මගහැර ගන්න අපි නිර්මාණය කරලා තිනවා මෙන්න මේ වගේ දැලිස වැඩ පොතක්. එතකොට මේ පොතත් ඔයාලට නොමිලේම හම්බ වෙනවා. එතකොට හැමදාම අපි පන්තිය පටන් ගන්න මෙන්න මේ දැලිස පොතේ එක වගුවක් සාකච්ඡා කරලා, ඒ කියන්නේ වෙලාවට අපි ටයිම් එකට මේක ලියවනවා. එතකොට එතෙන්දි පුළුවන් අපිට අර හෙමින් ගණන් හදන දරුවන්ගේ වේගය වැඩි කරගන්නත්, ඒ වගේම තමයි අර සුළු කිරීම නිතර වර්ධින දරුවන්ගේ වැරදි ටික හදා ගන්නත් පුළුවන්. ඊළඟ කාරණාව තමයි වාර විභාගයට කලින් අපි පන්තිය තුලම පේපර් එකක් ටයිම් එකට ලියනවා. නිකම්ම ලියවනවා නෙමෙයි, පූර්ණ අධීක්ෂණයක් යටතේ දරුවෝ කැමරා ඔන් කරගෙන තමයි ඒ වෙලාවට පේපර් එක ලියන්න ඕන විභාග නීති රීති වලට අනුව. එතකොට අපි ඒ ටයිම් එකට පේපර් එක ලියවලා වැදගත්ම කාරණාව තමයි විභාගයට යන්න කලින් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම සාකච්ඡා කරනවා පන්තිය තුලම. එතකොට දරුවන්ට වැරදුන තැන්, අමතක වෙච්ච දේවල්, විභාගයට ගිහිල්ලා කොහොමද කටු වැඩ කරන්නේ, කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ, ප්‍රශ්න තෝරගන්නේ කොහොමද, මේ දේවලුත් කියලා දෙනවා පේපර් එක සාකච්ඡා කරනකොට. ඉතින් ඔය කියන හැමදේම එකතු කරගෙන දරුවා ගිහිල්ලා වාර විභාගයට මුහුණ දෙන්නේ අර වැරදි අඩුපාඩු සියල්ල නිවැරදි කරගෙන. එතකොට අර අපේ පන්තියේ පේපර් එකට ගන්නවට වැඩි ලකුණක් අනිවාර්යෙන්ම එයාලා වාර විභාගයේ ඉස්කෝලේ වාර විභාගයට ගිහිල්ලා ගන්නවා. ඒක අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා. අපේ
ක්ලාස් එකේ පේපර් එකට වැඩිය අනිවාර්යෙන් යාලා වාර විභාගයට ලකුණු ගන්නවා. ඊළඟ කාරණා තමයි හැම දරුවෙක්ටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒ කියන්නේ අර සමහරලාට දරුවන්ට ඉගෙන ගන්න ගියාම මේ විෂය මොකක් වුණත් බෝඩ් එක හරියට පේන්නේ නැහැ. සමහරලාට ගුරුවරයෙක් කියන්නේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ. සමහර විට ඒක ඔන්ලයින් පන්තියක් වෙන්න පුළුවන්, ෆිසිකල් පන්තියක් වෙන්න පුළුවන්. සමහරලාට කණු වලට එහෙම නැත්නම් පන්ති ඉන්න ළමයිට බෝඩ් එක වැහිලා. එහෙම නැත්නම් බෝඩ් එක පරණ වෙලා කළු කරලා නැහැ. බෝඩ් එක හරියට පේන්නේ නැහැ. ලියනේම පේන්නේ නැහැ. සර්ගේ සද්දේ ඇහෙන්නේ නැහැ. සර් ඉන්නේ ගොඩක් දුර. ඉතින් ඔන්න ඔය වගේ කරුණුත් එක්ක දරුවන්ට විෂය එපා වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී එහෙම නැහැ. හැම දරුවම ඉස්සරහා පොලිමේ ඉන්නා වගේ පැහැදිලිව බෝඩ් එක පේනවා. 4K කැමරා අපි පාවිච්චි කරන්නේ. පැහැදිලිව අපේ කටහඬ ඇහෙනවා. ඒ වගේම තමයි දරුවන්ට ඕනම් වෙලාවක ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා ගුරුවරයාගෙන් අහන්න පුළුවන්. ඒ වෙලාවම අපි උත්තර දෙනවා. ඒ වගේම තමයි මමත් ළමයිගෙන් හැම වෙලේම ප්‍රශ්න අහන ගමන් තමයි උගන්වන්නේ. එතකොට දරුවෝ උත්තර දෙන්න ඕන. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර 100% සංවේදනය පවත්වා ගනිමින් තමයි අපි මේ පන්තිය කරගෙන යන්නේ. ඉතින් දරුවෝ ආසාවෙන් ප්‍රශ්න අහන ගමන් ඉගෙන ගන්නවා. එතකොට මමත් ඔහොම හදලා බැලුවා සර් හරිද කියලා බලන්න. ඒකද ඔයා හොයාගත්ත ක්‍රමේ? ඒකට හේතුව පැහැදිලි කරන්න කියලා කියන්නේ. හේතුව නම් දන්නේ නැහැ සර් මම තෝරගන්නේ නම් පොඩි එක. හේතුව නම් දන්නේ තෝරගන්නේ පොඩි එක. එහෙම හරියන්නේ නැහැ. දැන් මේ බලන්න. ඉස්සල්ලා බලමුකෝ මොකද්ද ඔය කියන්නේ කියලා පස්වෙනි ගුණත් වෙන් වෙනව නේද මේ වටේට සීමාවක් ඉරි කෑලි හතරකින්. එතකොට ඒ වෙන් වෙන සීමාවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? හරිද? ඒකට ඒ වැඩපිළිවෙලත් අපි සාර්ථකව පවත්වාගෙන යනවා. ඊළඟ කාරණාව තමයි පන්තියට සාධාරණ හේතුවක් මත එන්න බැරි වුණොත් අපි රෙකෝඩින් එක ලබා දෙනවා. එතකොට අද මොකක් හරි හේතුවකට පන්තියට එන්න බැරි වුණොත් ලබන සතියේ එන්න කලින් රෙකෝඩින් එක අනිවාර්යෙන් බලලා ගෙදර වල ටික සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. සතියක් කාලයක් රෙකෝඩින් එක තියෙනවා. අනිවාර්යෙන් අර පන්තියට එන්න බැරි වුණ දවසේ ඒවා ඒ සතිය ඇතුළත ආවරණය කරගෙන ඉන්න ඕනේ. එතකොට වැඩ ගොඩ ගහන්නේ නැතුව දරුවන්ට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මොකද රෙකෝඩින් එක ගොඩක් වටිනවා. මොකද සාධාරණ හේතුවකට අසනීප වෙලා මොකක් හරි හේතුවක් හින්දා පන්තියට එන්න බැරි වුණොත් ඒ ළමයාට ඒ පාඩම මගහැරෙන්නේ නැහැ. මොකද පාඩමක් මගහැරනවා කියන්නේ ගණිතයට ලොකු බලපෑමක් වෙනවා. මොකද හේතුව සමහර විට ඒ පාඩම වෙන පාඩම් වල ගණන් හදන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ අවුරුද්ද ඉගෙන ගන්න පාඩම ඊළඟ අවුරුද්දටත් නැවත හම්බ වෙනවා. එතකොට කොහේ හරි පාඩමක් මගහැරුණොත් අර විෂයේ තැන් කිහිපයක් අපිට මගහැරෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැටලුව සිද්ධ වෙන්නේ නැහැ. අපි හැම පාඩමකටම අදාළව රෙකෝඩින් ලබා දෙන හින්දා. ඒ වගේම තමයි අර අපේ මැත්ස් චැම්පියන් ඔන්ලයින් එක්සෑම් එකේ වැඩිම ලකුණු ගන්න ළමයිට මෙන්න මේ වගේ සහතිකයකුත් ලබා දෙනවා දිරිගැන්වීමක් විදිහට. එතකොට ඒවට කිසිම දෙයකට අමතර ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඉතින් ඔය හැම දෙයකටම මාසික පන්ති ගාස්තු රුපියල් 1000ක් විතරයි අපි අය කරන්නේ. ඔය කියන දවන්ත වැඩ පිළිවෙලත් එක්ක වැඩ කරගෙන යනකොට දරුවන්ට ලේසියෙන්ම ගණිතයේ විෂයට ඒ සාමර්ථ්‍යයක් ගන්න වගේම තමයි ලකුණු 80න් 90න් උඩ පවත්වාගෙන ඉන්න පුළුවන් මේ කියන වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙලා වැඩ කරොත්. ඒකට අපි ගාව සාක්ෂි ඕන තරම් තියෙනවා. මෙන්න මේ විදිහට දරුවන්ගේ අදහස් දෙමව්පියන්ගේ අදහස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට සම්බන්ධ වෙලා බලන්න පුළුවන් අපේ පන්තියේ මොබිලේම පල්ලෙහා තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා එහෙම නැත්නම් උඩ තියෙන WhatsApp අංකයට නම හා ශ්‍රේණිය යොමු කරන්න. එහෙමනම් පන්තියේදී හම්බෙමු. දුරකටල හැමෝටම සුබ දවසක්. Maths Academy online ගණිත පන්තිය. AC ගෙදරට